විශ්ව දිනපොත YouTube නාලිකාව නැරඹීමට පැමිණි මගේ හිතවතුන් හිතවතියන් හැමදෙනාටම සුපුරුදු පරිදිම සුබ දවසක්. ඔබට මතක ඇති අපි දෙසැම්බර් මාසයේ 2025 මැද භාගයේදී පුරෝකථනයක් කළා වීඩියෝ එකක් මාර්ගයෙන් දෙසැම්බර් මාසයේ 29 වෙනිදා ඉඳලා ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ මැද භාගයක් වෙනකම් අසාමාන්‍ය සීත කාල ගුණයක් හට ගන්න පුළුවන් කියලා. ඒක අපි අත්දැක්කනේ. ලංකාවේ බොහෝ පළාත්වලට ප්‍රදේශවලට වින්දාට නැති අසාමාන්‍ය සීත ස්වභාවයක් තිබුණා. අර කොහොමටත් සීතල නෝරෙලිය අධි සීතල තත්ත්වයකට පත්වීමත් වාර්තාගත විදිහට දකින්න ලැබුණා. වගේම මේ වීලි කලාපයේ විශේෂයෙන්ම වීලි කලාපයේ බොහෝ ප්‍රදේශවලත් රාත්‍රී කාලයේ සහ අලියම් කාලයේ ඇතැම් විට දවල් කාලයේදී අසාමාන්‍ය මට්ටමේ සීත ස්වභාවයක් උෂ්ණත්වයේ පහත බැසීමක් තිබුණා. දැන් මේ බව වෙන බව අපි කලින් දැක්කනේ. ඒ වීඩියෝ එකෙන් කරපු පුරෝකථනයක තමයි දැඩි වර්ෂාව හෝ අසාමාන්‍ය සීත ස්වභාවයක් පැතිරෙන්න පුළුවන් කියලා. ඒ වගේම ඒ ඇතිවෙච්ච කාලගුණ රටාවට බලපාපු ඒ වටපිටාවේ ලංකාව තිබුණේ මධ්‍යයේ නෙමෙයි. පරිධියට ආසන්නව. ඒ නිසා අපිට ඇතිවෙච්ච බලපෑම අඩුයි කියලාත් මම කිව්වා. ඒ වගේම දැන් අපි දන්නවාද මේ ඇමරිකා එක්සත් ජනපදයේ යුරෝපයේ වගේ රටවල් වල ඒක මහ ව්‍යසනයක් කළා. දරුණු හිම කුණාටු තත්ත්වයකටම ගිහිල්ලා උෂ්ණත්වය දරා ගන්න බැරි තරමට පහත බැසීමකුත් මහාට දකින්න ලැබුණ තාම එම තියෙනවා. දැන් අපට හිතුණා ඒ පුරෝකථනය ඇත්තටම මම තෘප්තිමත්. ඔබත් සෑමීමටපත් වෙන ඇති. මේ වීඩියෝ එකත් ලක්ෂයකට ආසන්න පිරිසක් නරඹලා තිබුණා. ඒ හැම දිනාටම බොහොම ස්තුතියි. ඒ දුන්න සහයෝගයට. දැන් මගේ යුතුයකමක් තියෙනවා ඒ පුරෝකථනය කරේ කොහොමද? පාවිච්චි කරපු સિદ્ધාන්ත මොනවද කියන එක ගැන ඔබට ඒක හෙළිදරව් කරන්න. නැත්නම් මේ ගුරු මුෂ්ටි තියාගන්න මං විතරක් මේකේ මැජික් පෙන්වන්න මං කවදාවත් මේක උත්සාහ කරන්නේ නැහැ. මේ නාලිකාව හැදුවේම ඒ දැනුම සමාජගත කරන්න. ඉතින් මුලින් අපි පුරෝකථනය කළා. ඒක සාර්ථකයි. එහෙනම් අපි දැන් අද උත්සාහ කරනවා ඒක කිව්වේ කොහොමද කියලා පෙන්වන්න. ඒතර මම ඒක කිව්වේ අදිමානසික බලයකින් නෙවෙයිනේ. මට දේව බලයක් ඇත්තෙත් නැහෙනේ. භූත බලයක් ඇත්තෙත් නැහෙනේ. ඒ වගේ මම වනගතව භවනා කරන කෙනෙකුත් නෙමෙයිනේ. එහෙම බලයක් ගන්න. එහෙම නැහැ. මේක කරේ සාමාන්‍ය ගණිතමය පුරෝකථනයක්. ඔය ගණිතමය පුරෝකථනය මට විතරක් නෙමෙයි ඕන කෙනෙකුට කරගන්න පුළුවන්. ඉගෙන ගන්න විතරයි ඒකට තියෙන්නේ. ඒ ඉගෙන ගන්නවා කියන එකත් මහා බැරෑරුම් දෙයක් නෙමෙයි. තාම සරලයි. සරල කියන්නේ අති සරලයි. අර මූලික අවබෝධය පමණයි අවශ්‍ය කරන්නේ. මට ඕනේ මේ සමාජය පොදුවේ සමාජික දැනුමක් බවට මේක පත් කරාම අපි හැමෝටම හෙට මොකද වෙන්නේ? මාසයකින් මොකද වෙන්නේ? ඊළඟ අවුරුද්දේ මොකද්ද වෙන්නේ කාලගුණය සම්බන්ධව කියලා මූලික අවබෝධයක් තියෙනවා. සාමාන්‍ය මිනිහා ඉතින් මාත් ඇතුළු ඔබත් ඇතුළු හරි ආසයිනේ හැමෝටම කලින් වෙන්නේ මොකද්ද දැනගන්න. එතකොට මේ කාලගුණ ප්‍රවෘත්තිය කල්තබ අපි දැනන් ඉන්නවා නම් හෙට වහීද නොවහීද? ඊළඟ මාසේ වහීද? කොච්චරක් වහීද? ඊළඟ අවුරුද්ද කොහොම වෙයිද? ඉතින් මෙහෙම දැනගෙන ඉඳීම පෞද්ගලික වශයෙන් උත් අපිට සන්තුෂ්ටියක්, සතුටක්. ඒ වගේම ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් උත් ලොකු ප්‍රතිලාභ ලබන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් මේ දැනුම තමයි අපි මේ දෙන්න හදන්නේ. මේ සරල දැනුමක් මේක. දැන් අපි බලමු මේ අසාමාන්‍ය සීත කාල ගුණයට බලපාපු හේතුව මොකක්ද කියලා. මම දැක්ක දැන් ඔය නූතන කාලගුණ විද්‍යාඥයෝ ලංකාවේ සහ ඇතැම් දේශ රටවල ඉන්න අය ඔය ලංකාවේ අය තමයි. ඒගොල්ලෝ ඇහුවාම ඇයි මේ සීතල කියලා ඒගොල්ලෝ කිව්ව දෙකක් තමයි. ඔය දෙසැම්බර් ජනවාරි අතර කාලයේදී පෘථිවිය සහ හිරු අතර දුර පරතරය ඈත් වෙනවා. ඔය එක ඇත්ත. ඒ ඈත් වීම හින්දා තමයි උෂ්ණත්වය අඩු වෙන්නේ කියන එක. බැලු බැලමට ඒක හරි. අපිට ඒකට විරුද්ධ වෙන්න බෑ. නමුත් ඔය දේ චක්‍රීය වශයෙන් හැම අවුරුද්දකම වෙන දෙයක් නේ. ඔබ නිකමට කල්පනා කරලා බලන්න පහුගිය අවුරුදු 5ක කාලේ ඔය කියන විදිහට අසාමාන්‍ය ලෙස උෂ්ණත්වය පහළ බැස්සාද? නැහැ. ඕනනම් ඔක උෂ්ණත්ව වාර්තාරම් බලන්නත් පුළුවන්. නැත්නම් ඔබේ මතකෙන් ඔබටත් මතකයි එහෙම දැඩි සීත තත්ත්වයක් තිබුණේ නැහැ. ඊළඟ දේ තමයි
හිරු සහ පෘථිවිය අතර දුර වෙනස් වීම අනුව රටේ කාලගුණය නැත්තම් උණුසුම ඉහළ පහළ යනවා නම් ඒක එකාකාරී රටාවකට වෙන්න එපා. දුරට සාපේක්ෂ උෂ්ණත්වය අඩු වැඩි වෙන්න එපා. එහෙමනම් ඔය දෙසැම්බර් ජනවාරි අතර පාරිසරික උෂ්ණත්වය නියත අගයක තියෙන්න ඕනේ. නැත්නම් ඒක රටාවක තියෙන්න ඕනේ. එහෙම රටාවක් නැහැ. එතකොට මම කොහෙත්ම පෞද්ගලිකව ඒ මතය පිළිගන්න කැමති නැහැ. එහෙම පිළිගන්න අකමැති වෙන්නේ හේතු සාධක නැතුව නෙමෙයි. මේ විෂය ගැන අවුරුදු 25කට කිට්ටු කාලයක් හැප්පිලා හොයලා බලලා අධ්‍යයනය කරලා ලබාගත් සුළු දැනුමක් තියෙනවා. ඒ දැනුම සහ සිද්ධාන්ත භාවිතය නිසා මට අර මතය පිළිගන්න බෑ. මොකද ඒ මතය පිළිගන්න බෑ කියන ඔබටත් පැහැදිලි වෙන්න ඕනේ. එනක හැමදාම වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ මගේ යෝජනාව තමයි ලංකාව ඇතුළුව ඒ යම් යම් රටවල එකවරම මේ උෂ්ණත්වයන් ඉහළ පහළ යාමට බලපාන්නේ හුදෙක්ම පෘථිවිය ඇතුලේ සිද්ධ වෙන සංසිද්ධියක් හින්දා නෙමෙයි. ඊළඟට ඔය පෙන්න ප්‍රධානම හේතුව වූ හිරු සහ පෘථිවිය අතර තියෙන දුර වෙනස් වීමත් නෙවෙයි. ඒ දුර වෙනස් වීම උෂ්ණත්වය පහළ බැසීමට කිසියම් හේතුවක් වෙනවා. නමුත් ඒ හේතුව පවා නොතකා හරිමින් ඒක කිසිසේත්ම මායිම් නොකරමින් උෂ්ණත්වය පහත වැටීම සහ බෙහෙවින්ම ඉහළ ගිය අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මම මේ ගැන පොඩි ලිපියක් සකස් කරගත්තා. ඉතින් මේක අපි පාවිච්චියට ගන්න මේ තාරකා කාලගුණ විද්‍යාව. මේ විෂය ගැන මම ටිකක් කියන්නම්. මම පොතක් පවා මේ විෂය ගැන ලිව්වා. මේ දැනුම සමාජගත කරන්නයි මූලධර්ම. මේ විෂය ඇත්තටම අවුරුදු 10000කට වඩා පරණයි. අද තියෙන ස්වරූපේ නෙමෙයි මුල් ස්වරූපේ භාවිතය. ඉතින් අපිට ඒකේ මුල් සාක්ෂි හම්බ වෙන්නේ සුමේරියානු ශිෂ්ටාචාරයෙන්. මම දන්න හැට අවුරුදු 12000ක් විතර පරණයි. ඊළඟට ඒ පාවිච්චි කරපු දැනුම පර්සියාවට ඇවිල්ලා පුරාණ පර්සියාවට, එතනින් ඒක ඊජිප්තුවට, ඊට පස්සේ ග්‍රීසිය, ඊට පස්සේ රෝම අධිරාජ්‍යයට ගිහිල්ලා මේක ඒ යුරෝපියන් අතරේ සෑහෙන කාලයක් සීවස් ගානාවක් කාලගුණ පුරෝකථනය කිරීම සඳහා පාවිච්චි කරලා තියෙනවා මේ තාර්කා කාලගුණ විද්‍යාව කියන සිද්ධාන්ත ටික. ඒ සඳහා හදපු ගණක යන්ත්‍ර, ඒ වගේම මැටි පුවරු, ඒ කාලගුණ පුරෝකථන ප්‍රසිද්ධ කරපු දැන්වීම් ප්‍රසිද්ධ කරපු පළක පුරා විද්‍යාත්මක සාක්ෂි හැටියට තියෙනවා. වගේම මේ සම්බන්ධ ලියවිච්ච පුරාණ පොත්පත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ පැරණි ආපු දැනුම එක්කාසු කරලා මේක විෂයක් හැටියට යම් විද්‍යාත්මක භාවිතයක් හැට සිද්ධාන්තයට හැදුවේ ක්ලෝඩියස් ටොලමි. එතුමාට තමයි මේ ගෞරවය අතීත ලෝකේ ලැබුණේ. එතකොට ඒ සම්පූර්ණම සිද්ධාන්ත වලින් එතුමා හැදුවා මේ ඇස්ට්‍රෝමීටියරොලොජි කියන සබ්ජෙක්ට් එක නැත්නම් විෂය. ඒතර ඔය විෂය පාවිච්චිලා ඔහොමම ඇවිල්ලා යුරෝපයේ පුනරුද්ධ කාලයේදී පැරණි දැනුම් පද්ධති බොහෝ සෙයින්ම සංහාරය කෙරුණා. පොත්පත් භාවිතයට ගත්තේ නැහැ. ඒ සමහරක පැත්තක දැම්මා. අලුත් රැල්ලක් ආවා. වගේම ඇතැම් විට ඒ පරණ දැනුම් පාවිච්චි කරපු අයට හිරිහැරක් කෙරුණා. සමහරක සංහාරය කිරීමකුත් කෙරුණා. ඒක වෙන කතාවක්. කොහොම නමුත් එහෙම සංහාරය කෙරුණාට මේ දැනුම අහෝසි වෙලා නැහැ. ඉතින් ඒක නිසා මම හිතුවා මේක මේ පොඩි ලිපියක් හැටියටත් ඔබට කියන්න. ඉතින් මම හිතුවා මේ කතා කරන භාෂාවෙන් වගේම ඒ ලිඛිත භාෂාවෙන් මේක කිව්වත් කමක් නැහැ කියලා. මේ ඒ ටික මම ඔබට කියවන්නම්. අපි පැහැදිලි කිරීමක් කරන්නම්. බලමු මොකද උනේ කියලා. දැන් පරිසරයේ උණුසුම අඩු වැඩි වෙන්න බලපාන ප්‍රධානම හේතුව හැට තාරකා කාලගුණ විද්‍යාව පිළිගැනීම වෙන්නේ පෘථිවිය විශාපින ලෝකය හිරු සානිග්‍රහයන්ගේ පිහිටීම. දැන් අපි බලමු මේ දෙසැම්බර් මාසේ 29 වෙනිදා මොකද වුනේ කියලා. අර සූර්ය කේන්ද්‍රීය ක්‍රමයට ගණනය කරාම ඒ කියන්නේ ගණනය කිරීම දෙකක් තියෙනවා. ඔය නක්ෂත්‍ර විද්‍යාවේ බොහෝ විට
පොදුවේ බහුල පාවිච්චි කරන්නේ භූ කේන්ද්‍රයක. මේ කියන්නේ පොළොව වටේ හිරු ඇතුළු අනිත් ග්‍රහයෝ කැරකෙනවායි කියන උපකල්පනය. ඒකට කියනවා භූ කේන්ද්‍රීය ක්‍රමය. සූර්ය කේන්ද්‍රීය ක්‍රමය කියන්නේ අපි ඇත්ත තියෙන තත්ත්වය. ඒ කියන්නේ හිරු වටා සියලු ග්‍රහයෝ කරකැවෙනවා කියන එක. ඒ සූර්ය කේන්ද්‍රීය ක්‍රමය හැට ගත්තාම දෙසැම්බර් 29 වෙනිදා වෙනකොට 2025 පෘථිවිය අපේ ලෝකයේ තිබුණේ කටක රාශිය. කට කියන ජල රාශිය කටක රාශිය අංශක 7.5. එතකොට ඒ ආසන්නයේම හිටිය සඳු. කටක රාශිය අංශක ඒත් 7.5. සාමාන්‍යයෙන් ඒ සූර්ය කේන්ද්‍රීය ක්‍රමය අනුව බලනකොට පෘථිවිය සහ අපේ සඳු එකම යුනිට් එකක් හැටියටයි පේන්නේ. අංශක 1 2ක් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි. එතමින් දශම ගානකින් තමයි ඒක වෙනස වගේ පේන්නේ. වෙනසක් තියෙනවා. ඒ දෙන්න මෙතන හිටියේ උග්‍රම ජල රාශියක කටක රාශිය. එතකොට ඒ සූර්ය කේන්ද්‍රීය ක්‍රමය අනුව ගන්නකොට අපි දන්නවා අනෙක් පසේ පෘථිවිය පිහිටනකොට කටක රාශියේ හිරු පිහිටන්නේ අනිවාර්යයෙන්ම මකර රාශිය අංශක 180ක් එහා පැත්තේ. හිරු හිටියෙත් ඊට සමාන අංශකවලයි කියන්නේ අංශක 7.5 ආසන්නයි. ඒ වගේම බුධ සිකුරු මේ ග්‍රහයෝ දෙන්නත් ගමන් කරමින් හිටියේ ජල කලාපවලයි. ඒවට අපි කියනවා මේ නැකත් චක්‍රය කියලා. රාශි චක්‍රය වෙනයි නැකත් චක්‍රය වෙනයි. දැන් මෙතන මම තවත් පොඩි රහසක් හෙලි කරන්න ඕනේ. ඔය බොහෝ දෙනෙක් මේක පාවිච්චි කරන්නේ නැහැ. බොහෝ දෙනෙක් අතරම දන්නේත් නැතුව ඇති. මේ නැකත් චක්‍රය සහ රාශි චක්‍රය ඔය සාමාන්‍ය නක්ෂත්‍ර කරන අය පාවිච්චියට ගන්නේ අංශක 0.1 හැටියට. ඒ කියන්නේ මේෂ රාශිය අංශක 0, අශ්වින නැකතේ අංශක 0. ඒ කියන්නේ දෙකම එකට යනවා වගේ. නමුත් ඇත්තම තත්ත්වය නම් මේක වාදිවාදයක් කරන්න හේතුවක් නෙමෙයි. මතභේද ප්‍රකාශයක් වුණාට මේක කිසි බොරු ආදයක් කරගන්න ඕනේ නැහැ. ඔය රාශි චක්‍රයේ තියෙන්නේ නැකත් චක්‍රයට වඩා අංශක 24ක් ඈති. එතකොට මේ ලෝකායන කේන්ද්‍රයේ හදනකොට ඔය රාශි චක්‍රය වෙනම ගන්න වෙනවා, නැකත් චක්‍රය වෙනම ගන්න වෙනවා. කට්ටිය පහසුවට ගන්නවා තමයි එකට. නමුත් ඒක ඇත්ත තත්ත්වය නෙවෙයි. ඉතින් මම මතභේදයක් හදන්න කැමති නැහැ. කෙසේ හෝ වේවා ඕක තමයි ඔය සිංහල වරුදු කාලේ තියෙන මතභේදයක්. ඒ වගේම ඔය සමහර අනවශ්‍ය වාදිවාද වලට ප්‍රශ්න වෙන්නේ මේ ඕන් නැති අයනාංශ ભેද අරගෙන මේක මේ සායනද නිරයනද කියන්නේ නොදන්න මලේ ඉලව් මේ වල හැප්පෙන්න හදන්නේ ඕකම තමයි. එක හේතුවක් තමයි මේ දෙක අතර තියෙන පරතරය. ඉතින් උඩරිම යන්න පුළුවන් දුර තමයි අංශක 24. යම් යම් කාල ওই දුර පරතරය එහාට මෙහාට වෙනස් වෙනවා. මේ වන විට ඒ දුර පරතරය අංශක 24යි. එතකොට ඒ අඩු කිරීම කළා තමයි මේ ගණනීම් ගන්න ඕනේ. එහෙම ගත්තාම ওই බුධ සිකුරු වගේ ග්‍රහයෝ හිටියෙත් ඒ උග්‍රම ජල කලාපවලයි. අපිට පේනවා එතකොට පෘථිවිය විශේෂයෙන්ම හිටිය ජල කලාපයක, සඳු හිටිය ජල කලාපයක, බුධ හිටිය ජල කලාපයක, සිකුරු හිටිය ජල කලාපයක. ඒ නැකත්. දැන් මේ නැකත් හැටියට ගත්තාම ඔය පුවසල, රෙහෙන, පුවපල් ඔය නැකත් කටක රාශිය. මේවා තමයි මේ වෙලාවේ උත්තේජනය වුණු තැන්. රාශි වෙනයි නැකත් වෙනයි. රාශිත් උත්තේජනය වුණා, නැකතත් උත්තේජනය වුණා. දෙකම එක විට වෙන්නත් ඕනේ. ඒ වගේම මේ යම්කිසි අවස්ථාවක පෘථිවිය පිහිටනවා නම් ජල කලාපයක තවත් සපෝට් කරන ග්‍රහයෝ පිහිටනවා නම් පෘථිවිය ආසන්නයේ ජල කලාපවල ඒක මූලික කොන්දේසියක් වෙනවා උග්‍ර වර්ෂාවකට හෝ නොයසේනම් සීත තත්වයකට. ඒක සීතලක් හැටියටද වර්ෂාව හැටියටද කියන එක ගණනය කරන්න පුළුවන්. එතකොට මේ පාර උනේ අසාමාන්‍ය විදිහට සාමාන්‍ය තත්ත්වයේ ඉක්ම වූ පරිදි පෘථිවිය, හිරු සහ අනෙක් විශේෂම බුධ, සිකුරු, කේතු. කේතු කියන්නේ ඡායාග්‍රහයෙක්නේ. ඒ අය අර ජල කලාපවල තමයි ගමන් කරමින් හිටියේ. එතකොට හිටපු කාලය තුළත පරිසරයේ සීත ස්වභාවය ඇති වුණා.
ඕක තමයි මේ තාරකා කාලගුණ විද්‍යාවේ හැටියට අපේ කරන පිළිගැනීම. දැන් ඊළඟට අපි මේක බලමු අතීතයේ මෙහෙම පැටර්න් තිබුණ අවස්ථාවල ඒක වෙලා තියෙනවද? ඕක හදලා බලන්න පුළුවන්. මේ පැටර්න් තිබ්බ කාලවල කොහොමද උෂ්ණත්වය තිබුණේ? ඒ වගේම අනාගතයේ යම්කිසි කාලවල මේ පැටර්න් එක එනකොට බලන්න පුළුවන් මේක එනවද නැද්ද කියලා. ඉතින් ඒ විදිහටයි මේ විෂය පාවිච්චියට ගන්නෙ. පැහැදිලිනේ? රයිට්. ඊළඟට අපි බලන්න ඕනේ ඔය උණුසුම වුණත් සුළං ප්‍රවාහය වුණත් හට ගැනීම පිළිබඳ පූර්ව නිමිති ඒ පෘථිවි ආසන්නයේ පිහිටන ග්‍රහයන්ගෙන් දැනගන්න පුළුවන්. දැන් අපේ මේ ලෝකේ ක්‍රියාත්මක කරන මේ අර ඍතු ભેද කියන ඒවා. අපේ රට විශේෂයෙන් බලපානවා මේ මෝසම් වර්ෂාවන්. මේ සේරම මේ පෘථිවියට බාහිර ග්‍රහයෝ පෙළගැසීම් අනුව සිදුවෙනවා කියන එකයි තාරක කාලගුණ විද්‍යාවේ මූලික පිළිගැනීම. ඉතින් මම වඩා කැමති මේ ලියාගත්ත ලිපිය ඔබටම ලිඛිත භාෂාවෙන්ම කියන්න. ඒතකොට ඒක ටිකක් ඔබට එකතුවක් වෙයි කියලා මට හිතෙනවා. ඔබගෙන් යම්කිසි කෙනෙක් මම අර මීට පෙර ලියපු තාරකා කාලගුණ විද්‍යාව පොත කියවලා ඇති. ඒ අය නම් දැන් මනමින් දන්නවා මේ මොකක්ද උනේ කියන එක. මොකද ඒකේ මේ સિદ્ધාන්ත ටික කියලා තියෙනවා. එහෙම ග්‍රහ රටාවල් හට ගන්නකොට සීත කාලගුණ එන හැටි ගැන සවිස්තරාත්මකව කියලා දීලා තියෙනවා. තාම මේ පොත කියවපු කෙනෙක් නැති කෙනෙක් ඉන්නවා නම් ඒක කියවන්න. මම නුදුරේදීම උත්සාහ කරනවා මේ පොත නොමිලේම ඔබ අතර දෙන්න. පොඩි තාක්ෂණික දුබලතාවයක් තියෙනවා. මොකද ඒ සමහර පොත් තාම වෙනසල් වල තියෙන නිසා ඒතකොට තන නීතිමය ප්‍රශ්නයක් මතුවෙනවා මේ එක PDF එකට දෙන්න ගත්තොත් ඒ ගැටලුව විසඳගත්ත හැටියෙම සමාජගත කරනවා. නමුත් එතෙක් දැන්ට මම මගේ Facebook මේ ප්‍රොෆයිල් එකේ KCJ රත්නායක කියන නමින් තියෙන ප්‍රොෆයිල් එකේ මේ ලිපි පළ කළා. ඒ මගේ Facebook එක දකින අයට මේක ගිහින් බලන්න පුළුවන්. නමුත් හැමෝම නැහැනේ. ඉතින් කෝකටත් මම මේක දැන් කියවන්නම් ටික බෝරින් වෙයි. නමුත් මේ ඉගෙන ගන්න නැත්නම් මේ කුතුහලයේ තියෙන කෙනෙකුට මේක වැදගත් වෙයි. මම පටන් ගමු. පසුගිය සති කිහිපයේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල අසාමාන්‍ය සීත කාලවල තත්ත්වයක් දක්නට ලැබිණ. ලංකාවේ පමණක් නොව ඇමරිකාව සහ යුරෝපයේ බොහෝ රටවලට දැඩි සීතලට සහ ඉතා දරුණු හිම කුණාටු වලට පවා මුහුණ දීමට සිදුවිය. සාමාන්‍යයෙන් දෙසැම්බර් ජනවාරි මාසවල පාරිසරික උණුසුම පහළ බසී. මේ කාලයේදී හිරු සහ පෘථිවිය අතර වූ දුර එහි උපරිමය කරා ළඟාවීම නිසා උණුසුම පහළ බසින බව කීම ජනප්‍රිය හේතු පාඨයකි. එසේම එය බැහැර නොකළ හැකි ප්‍රබල සාධකයක් වන බවත් ඇත්තය. එහෙත් පසුගිය වසර 5ක දෙසැම්බර් ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවති උෂ්ණත්ව වාර්තා පරීක්ෂා කළහොත් අර මුලින් කී හේතු පාඨය එනම් පෘථිවිය සහ හිරු අතර වූ දුර පරතරය මායම් නොකරමින් පාරිසරික උණුසුම නිර්මාණය වී ඇති බව ඔබට අවබෝධ කරගත හැකිය. අනෙක් අතට හිරු සහ පෘථිවිය අතර වූ දුර අණුව පමණක් පාරිසරික උණුසුම රඳා පවතින්නේ නම් ඒ සෑම මාසයකම උණුසුම ඒකාකාරී රටාවක් ලෙස පැවතිය යුතු නමුත් මහ පොළොවේ යථාර්ථය නම් එසේ නොවුණු බවයි. දැන් මම ඊළඟ ඡේදයට යනවා. හිරු සහ පෘථිවිය අතර වරින් වර වෙනස් වන දුර පරතරය අපේ පාරිසරික උණුසුම වෙනස් වීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් විය හැකි නමුත් එය එකම තීරණාත්මක සාධකයක් නොවන බව සහ ඇතැම් විට ඒ සාධකය මුළුමනින්ම නොතකා හරිමින් පොළොවේ උණුසුම නිර්මාණය කරන වෙනත් ප්‍රබල හේතු සාධක තිබෙන බව මගේ යෝජනාව වේ. මගේ යෝජනාව. ඒ හේතු සාධක ඉදිරිපත් කළ සැනින් ඇතැම් කෙනෙකුට එය හාස්‍යයක් විය හැකි මුත් සැබෑ ඇත්ත වෙනුවට හිරු සහ පෘථිවියේ අතර වූ දුර නැමැති උපකල්පිත ව්‍යාජය කරපින්නාගෙන සිටීම සැබෑම හාස්‍ය වනු ඇත. මම මේකෙන් කියන්න හදන්නේ දැන හෝ නොදැන ඇත්ත වෙන තැනක තියෙනවා. දැන හෝ නොදැන අර්ධ සත්‍යයක් හෝ සත්‍ය නොවන දෙයක්
ඇත්ත හැටියට ගැනීම හාස්‍යයක් වෙන්නේ නැද්ද කියන ප්‍රශ්නයයි මේ අහන්නේ. නැවත මම ලිපියට යනවා. පසුගිය කාලයේ හටගත් අසාමාන්‍ය සීතකාලගුණ තත්වය කල්තබා පුරෝකථනය කළ කෙනෙකු හැටියට එහි ශාස්ත්‍රීය පදනම සැකවින් හෝ ප්‍රකාශ කිරීම මේ විෂය පිළිබඳව හදාරන හෝ පර්යේෂණ කරන අයට වැදගත් විය හැකිය. එහෙයින් මම කරුණු කිහිපයක් ලුහුඬින් විස්තර කරමි. 1. පාරිසරික උණුසුම අඩු වැඩි වීම කෙරෙහි බලපාන මූලිකම හේතුව පෘථිවිය ආසන්නයේ ගමන් කරමින් සිටින ග්‍රහයන් සහ ඔවුන් පිහිටා සිටින ශක්ති මාර්ගවල ක්‍රියාකාරීත්වය වේ. මෙය තරමක් දුරට පැහැදිලි කිරීමට පසුගිය කාලයේ පැවති ශීත කාලගුණ තත්වයම උදාහරණයට ගනිමු. ඒ ශීත කාලගුණ තත්වය සඳහා ආරම්භය ගනු ලැබුවේ දෙසැම්බර් 29 දාය 2025. සූර්ය කේන්ද්‍රීය ක්‍රමය අනුව ගත් විට එදින පෘථිවිය පිහිටා තිබුණේ කටක රාශියේ අංශක 7මාර ආසන්නයේය. සඳු කටක අංශක 7මාර ආසන්නයේ පිහිටා සිටි අතර කටක යනු ප්‍රබල ජල රාශියක් වේ. ඒත් අපිට මම අර මුලින් කිව්ව දේ තමයි අපේ පොළව පෘථිවියයි සඳුයි දෙන්නම හිටියේ ප්‍රබලම ජල රාශියක් වූ කටකේ. ඒ සූර්ය කේන්ද්‍රීය ක්‍රමය අනුව ගණනය කරා. ඒ අනුව හිරු ඒ වන විට ගමන් ගනිමින් සිටියේ අති ප්‍රබල ජල ශක්තියින් අනුවන පූසල නැකතේ මුල් අංශකයේ. දැන් මෙතෙන් තමයි වැදගත් වෙන්නේ අර රාශි චක්‍රය අංශක 24ක් ඉදිරියෙන් ගමන් කරනවා. නැකත් චක්‍රය ගමන් කරන්නේ අංශක 24ක් පසුපසින්. ඒකයි මේකේ ගන්න තියෙන කාරණාව. පැහැදිලිනේ? එතකොට නැකත් හැටියට රවි ග්‍රහය හිටියේ උග්‍රම ජල නැකතක. ඒ අංශක 24 අඩු කරලා තමයි ඒක ගන්න ඕනේ. එතකොට ඒ අනුව හිරු ඒ වුණේට ගමන් ගනිමින් සිටියේ අති ප්‍රබල ජල ශක්තිය නනෝන පෝසල නැකතේ මුල් අංශකයේ. පෘථිවිය සහ සඳු ජල රාශියක ගමන් ගනිමින් සිටියේදී හිරු ජල නැකතක ගමන් කළ විගසම. ඔන්න වෙනස තේරුම් ගන්න. මහ පොළොව පෘථිවියයි සඳුයි දෙන්නම හිටියේ ජල රාශියක. හිරු හිටියේ ජල නැකතක. ඔය වෙනස මනවින් ඔලුවට ගන්න. අපේ පොළොවයි සඳුයි හිටියේ ජල රාශියක, නමුත් හිරු හිටියේ ජල නැකතක. ඒ කොන්දේසිය සම්පූර්ණ වෙච්ච හැටියෙම මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ වගේ පිළිහිටීමක් තිබ්බ හැටියෙ මොකද්ද වෙන්නේ? මේ තාරකා කාලගුණ විද්‍යාවේ හැදෑරීම් අනුව අනිවාර්යෙන් මේක පරිසරයේ උණුසුම ශීඝ්‍රයෙන් පහළ බහින අති මූලික කොන්දේසියක් බවට පත් වෙනවා. නැවත අපි ලිපියට යනවා. මේ සඳහා පෘථිවිය සහ හිරු අතර දුර කොපමණද යන සාධකය තීරණාත්මක නොවේ. දැන් පෘථිවිය එහෙම තිබුණා නම් හිරු මෙහෙම තිබුණා නම් දුර නෙමේ බලපාන්නේ හිරුගේ සහ පොළවේ සඳුගේ පිහිටීමයි. පිහිටා හිටියේ කුමන කලාපයකද කියන එකයි බලපාන්නේ. දුර කියන සාධකයේ එතෙන්දී බලපෑවීම නැත. හරි. එතකොට ඊළඟට කියනවා මේ සඳහා පෘථිවිය සහ හිරු අතර දුර කොපමණද යන සාධකයේ තීරණාත්මක නොවේ. ඊළඟට ඒ උණුසුම කොතෙක් දුරට පහළ බසින්නේද යන බව තීරණය වන්නේ සෙසු ග්‍රහයන් සහ අනෙක් ශක්ති මාර්ගවල ක්‍රියාකාරීත්වය මතය. මේක ටිකක් විස්තර කරගමු. හැම ග්‍රහයක්ම ගමන් ගන්නේ Tamanට ආවේනික පතේක මාර්ගයක. ඒතර මාර්ගය හැම තැනම එකම විදිහට නැහැ. ඒකයි තාරකා කාලගුණ විද්‍යාව පිළිගැනීම. ඇතැම් තැනක් අධි උණුසුම්. තව තැනක් අවම උෂ්ණත්වයක්. අවම උෂ්ණත්වය. සමහර තැන් සමශීතෝෂ්ණයි. ඒ වගේ තනින් තැනට මේ කලාප වෙන් වෙනවා. ඒතර ජල කලාප තියෙනවා. උණුසුම් කලාප තියෙනවා. වායු කලාප තියෙනවා. උදාසීන කලාප තියෙනවා. right? සමශීතෝෂ්ණ කලාප තියෙනවා. ඒක තමයි මේ බෙදලා තියෙන්නේ. ඔය රාශීන් සහ නැකත් ග්‍රහයන් බෙදන්නේත් ওই විදිහටම තමයි. ඒ මූලික විශ්වාසය සහ පිළිගැනීම අනුව තමයි ග්‍රහයන් රාශීන් මේ ඔක්කොම බෙදීම් වෙන්නේ. ඒ කියන්නේ එයාලගේ මූලික ස්වභාවයයි ඉන්න තැනයි අනුව
ප්‍රතිඵල වෙනස් වෙනවා කියන එක. දැන් හිරු කියන්නේ තාම උණුසුමක් දෙන ආලෝකයක් දෙන තාරකාවනේ. නමුත් එයා ඉන්න තැන අනුව එයාගේ ස්වභාවය වෙනස් වෙනවා. එතකොට එතෙන්දි බලපාන්නේ හිරුගේ තියෙන අධි උණුසුම් බව නෙමෙයි ඉන්න තැන අනුවයි ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒක වෙනස් වෙනවා. ඉතින් මේක අපිට ලොකු මැජික් එකක් නෙමෙයි. ටිකක් මේ ගැන කියවනකොට ඒක සියුම්ව තේරුම් ගන්න පුළුවන්. හොඳයි. අපි නැවත යමු මේ. ඒතර මේ මාර්ග කියන්නේ පාර්ග පද්ධතිය. නැවත ලිපියට යමු. ඒ අනුව තත්වයේ මෙසේ වුයි. දැන් මම මේ කියන්නේ ජනවාරි 1 වෙනිදා වන විට මොකද වුනේ කියලා. 2026 ජනවාරි 1 වනදා වන විට පෘථිවිය හිරු සඳු සිකුරු සහ කේතු යන ග්‍රහයන් 6 දෙනාම පිළිවෙලින් කටක පුවසල රෙහෙන පුවසල පුවපල් යන උග්‍ර ජල ශක්ති කලාපයන් තුල නිර්බාධිත ලෙස ගමන් කරමින් සිටියේය. ඔන්න වචනේ වැදගත්. ඔය ග්‍රහය කොහොමද ගමන් කරනවා තමයි. ඔය කලාප හරහා. ඒ කලාප හරහා ගමන් ගන්න හැම විටකම සීතල වෙන්නේ නැහැ. වැස්ස වැටෙන්නෙත් නැහැ. ඇයි? ඒ ග්‍රහයන් ගමන් කරන්න ඕනේ නිර්බාධිත තත්ත්වයන් යටතේ. කියන ප්‍රකෘති ස්වභාවයෙන් ගමන් කරන්න ඕනේ. ඒක මම ඊළඟට කියනවා කොහොමද නිර්බාධිත වෙන්නේ කියන එක. මේ ස්වභාවික ප්‍රකෘති රටාව අතීතයේ ඕනෑම වසරක ඕනෑම අවස්ථාවක හටගෙන තිබුණේ නම් පාරිසරික උණුසුම බෙහෙවින් පහළ බැසීම නියතයක් ලෙසම සිදු වී තිබේ. ඒ මං කරන්නේ වගකීම් සහගත ප්‍රකාශයක්. මොකද ඔය පැටර්න් එක තියෙනවා නම් ඔබට අතීතයේ ඕනෑම කාලයකට ගිහින් බලන්න පුළුවන්. ඒ ග්‍රහ ගමන ගණනය කරලා එවැනි පැටර්න් එකක් තිබුණේ නම් ඒ කාලේ තිබුණු උෂ්ණත්වය කෙබඳු වේද කියන කාරණාව. ඒ කියන්නේ මේක පරීක්ෂණාත්මක දෙයක්. විද්‍යාව කියන්නේ ඒකයි. මේක විද්‍යාවක්. මිත්‍යාවක් නෙමෙයි. ඔය සෝඩෝ සයන්ස් කියලා කිව්වට මේක විද්‍යාව. මොකද මේකේ එකම સિદ્ધාන්තය අතීතයට ගිහින් බලන්නත් පුළුවන්. වර්තමානයේ බලන්නත් පුළුවන්. අනාගතේ බලන්නත් පුළුවන් වෙනවද කියන එක. එකම දේ යලි යලි වෙනවා නම් ඒක સિદ્ધාන්තයක් මූල ධර්මයක් හැට පාවිච්චි කිරීම තමයි ඔය කියන විද්‍යාව. ඒක තමයි යථාර්ථය. ඉතින් ඒක ඔබට බලන්න පුළුවන්. මම මේ ප්‍රකාශය කරන්නේ වගකීමක් ඇතුව සෑහෙන කාලයක් මේ ගැන අධ්‍යයනය කරලා අත්දැකීම් ලැබපු කෙනෙක් හැටියට. එතකොට මම මේ පිළිබඳව 2012 වසරේ සිට ඊට පෙර වූ වසර 25ක තත්ත්වයන් අධ්‍යයනය කළෙමි. එසේම අනාගතයේ කවරම වූ වසරක මෙවැනි නිර්බාධිත ප්‍රකෘති ග්‍රහ රටාවක් හටගත්තේ නම් නිසක ලෙසම පාරිසරික උණුසුම කෙබඳු විය හැකිදයි පුරෝකථනය කළ හැකිය. අන්න. දැන් කියනවා අනාගතය ගැන. මේ වගේම ග්‍රහ පිහිටීමක් අනාගතයේ යම් කාලයක එනවද? එහෙනම් ඒ කාලයට අපිට පුරෝකථනය කරන්න පුළුවන් මේවැනි සීත තත්ත්වයක් එනවයි කියලා. ඉතින් ඔබට දැන් මේ හදලා බලන්න පුළුවන්. පොඩි දෙයක් ඉගෙන ගන්න තියෙන්නේ. මේක මහා මැජික් එකක් නෙමෙයි කිව්වේ කලින් මේකයි. ඒ වගේම පරිසරයේ උණුසුම, වර්ෂාව, සුළං ප්‍රවාහය සහ වලාකුළු නිර්මාණය වීම පිළිබඳ මූලික තොරතුරු පවා කල්තබා දැනගත හැකි අතර ඒ සඳහා කාල සීමා බාධකයේ මතු නොවන්නේය. ඒ කියන්නේ මේකට කාල සීමාවේ බාධාවක් නැහැ. අවුරුදු 5ක්ද 10ක්ද 12ක්ද කියන එක අදාළ නැහැ. කාල සීමාව බාධාවක් නැතුව පොරකථනය කරලා තියාගන්න බලන්න පුළුවන් මේ කාලේ වෙනවද කියන. හැබැයි නිශ්චිත කාලයේ එක වෙන්න ඕනේ. නිශ්චිත මොහොතේ වෙන්න නැත්නම් කවදා හෝ සීත වෙනවා කියන එක නෙවෙයි. ඒක පොරකථනයක් නෙවෙයි නිකම් ප්‍රකාශයක් නේ. එහෙම ප්‍රකාශ බෑ. ප්‍රදේශය කියන්නත් ඕනේ. කියන්නේ භූගෝලීය පරිසරය. කොයි රටේද මේක වෙන්නේ? කොයි කාලයේද වෙන්නේ? කොයි කාලේ පටන් අරන් කොයි කාලේ අවසන් වෙනවද? පොරකථනකේ ටික තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට මේක කරන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. දැන් අපි එනවා මෝසම් වර්ෂාවට. ඔන්න ඒ ටිකත් බලන්න. වැඩි දුරටත් ඍතු භේදය මෝසම් වර්ෂාව සහ සමස්තයක් වශයෙන් පෘථිවියේ දේශගුණික කලාපයන් නිර්මාණය වීමත් වරින් වර සිදුවන කාලගුණික වෙනස් වීම යන සියල්ලම ඒකාකාරී නිශ්චිත රටාවක් අනුව සිදුවේ. ඒ අතර ඒ තත්ත්වයන් වල බලපෑම උග්‍ර හෝ හීන වීමද වරින් වර අත්දකින්නට ලැබේ. ඒ කියන්නේ පෘථිවිය අපට තේරෙනවා. ඒ කියන්නේ මේ ඍතු වෙනස් වීම, මෝසම් වර්ෂාව මේක යම්කිසි චක්‍රීය ක්‍රමයකටයි වෙන්නේ. ඒක රටාවකටයි වෙන්නේ. නිශ්චිත ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒ වුණාට
ඒ රටාව මූලික පැටර්න් එක වුණාට වරින් වර මේවා වෙනස් වෙනවා. ඒකයි කිව්වේ. සමහර කාලෙක උග්‍ර නියඟයක් එනවා. සමහර උග්‍ර වර්ෂාව එනවා. ඒවා බලන ක්‍රම තියෙනවා. ඒ සංසිද්ධීන් හුදෙක්ම පෘථිවියේ වායුගෝලයේ අභ්‍යන්තර වෙනස් වීම, ආර්ද්‍රතාව, කාබන් විමෝචනය වැනි හේතුන් නිසා හටගන්නා බවට ජනප්‍රිය කීමන් කෙරෙහි නැවත සිතා බලන්නේ මම ඔබට යෝජනා කරමි. ඒ කියන්නේ කාබන් විමෝචනය, මේ වායුගෝලීය ආර්ද්‍රතාවය මේ වගේ සිදුවීම් නොතක හරින්න කියලා කියනවා නෙමෙයි. හැබැයි හුඟ දෙනෙක් මේ වහිනකොට පායනකොට අල්ලගන්නේ මොකද්ද? ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. කාබන් විමෝචනය, ආර්ද්‍රතාවය. මම යෝජනා කරන්නේ ඒ කණ්ණාඩියම දාගෙන ඉන්න එපා. ඕකෙන් හැබැයි රූපේ පේන්නේ නැහැ. ඔయిత වඩා සියුම් කණ්ණාඩියකින් ලෝකෙ දිහා බලන්න. එතකොට මේ ටිකත් පේනවා කියන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ මේ ළඟම බලන්න එපා, දුරත් බලන්න. ඉතින් බොහෝ විට හුඟ දෙනෙක් ඉතින් ටිකක් ලැජ්ජයිනේ. ග්‍රහයෝ හින්දා මේව වෙනවා කියලා පිළිගන්න. සැබෑ විද්‍යාඥයෙක් නම් පොඩ්ඩක්වත් මැලි වෙන්නේ නැහැ. බොහොම දොහොත් මුදින් දීලා පිළිගන්නවා දැනුම කියන එකට. ඉතින් අර කොපි කැට් ඉන්ටර්නෙට් සයන්ටිස්ට්ලා ඉන්නවනේ. මෙලෝ දෙයක් නොදන්න ඔක්කොම දන්නවා කියන කට්ටිය. ඒ කියන්නේ ඔය කොහෙන් හරි දැන් ඇස්ට්‍රොලොජි ගත්තත් එහෙමයි. හරි. ඕන විෂයක් ගැන ප්‍රාමාණික දැනුමක් නැහැ. ගියා ඉන්ටර්නෙට් එකට විකිපීඩියා ගියා. බාගත්ත කොලයක්. ඒක කියව ගත්තා. නැත්තම් කවුරු කියලා කියව ගත්තා. පරිවර්තනය කරගත්තා. ඕන්න දැන් ඉතින් බක පඬිතයා වගේ ගිර වගේ කියනවා. කියන විතරක් නෙමෙයි නිගමන දීලත් ඉවරයි. ඉතින් මේ කවද රවට්ටන්නේ? ඒ විෂයක් ඉගෙන ගන්නකොට ඒකේ මූලාශ්‍ර වලට යන්න. අඩු ගානේ ගුරු ඇසුර තියාගන්න. ඔහොම බොරු කරන්න බෑ. තමන් බොරු කර කර අනිත් අයට ඇඟිලි දික් කරන්නත් එපා. නොදන්න මගුල් කතා කරන්නත් එපා. ඒ තමයි කොපි කැට් ඉන්ටර්නෙට් සයන්ටිස්ට්ලාගේ වැඩේ. කිසිම විෂයක වපසරිය ගැඹුර මූලාශ්‍රය දන්නේ නැහැ. ඔහේ කියවන වාචාලකම තමයි. වාචාලකමයි අපේ ඉස්සර ගමේ භාෂාවෙන් කියේ කෙලතොලුකම. ඒවා අඳ බාල වැඩ. ඒ වගේ ඇත්ත එක්ක මේ විෂය කරන්න බෑ. ඒගොල්ලෝ මේ විෂයට ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලෝ නිකන් ඔය වල්ගතරු වගේ තමයි කාලයකට ඇවිල්ලා එහෙම නිකන් යනවා. නමුත් ඒ අයගෙන් නෙමෙයි මේ විෂය ඇත්තට මේ කියන්නේ ඔබට. අවංකව මේ විෂය මූලාශ්‍රයක ගිහිල්ලා මේක හොයාගන්න ඒ නූතන ලෝකෙට අපි කියන්නේ පැරණි දැනුම නිසාම මේක විසික් කරන්න එපා. මේක ඔක්කොම ගන්නත් ඕනේ නැහැ. නමුත් ඔබට යම් සීමාවක් තියෙනවා. ඔබ මේ ලෝකයේ ඇති වෙන සියලු කාලගුණික විපර්යාස ගන්නෙම සුලභ හේතු ටිකකට ගන්නෙ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කාබන් විමෝචනය. ඔයිට හැදයක් නැහැ. තොර තෝංචියක් නැතුව කියවනවා. වනාන්තර කපනකොට ඔක්සිජන් අඩු වෙනවා. ඕවම තමයි කියන්නේ. ඉතින් දැන් ওই විද්‍යාත්මකයි කියලා කියන එකත් දැන් හරි වමන යන මට්ටමට පිල් වෙලා තියෙන්නේ. අපි කියන්නේ ඔය කණ්ණාඩිය තව චුට්ටක් සියුම් කරගෙන තව පොඩ්ඩක් ඈතට බලන්න. ඒ බැලුවාම ඔය කියන හේතු වලට වඩා තව හේතුවක් ඇත්තටම සිද්ධ වෙනවා විශ්වාරම්භයේ සිටම. පරණුවට කමන්නේ අපෝ ගන්න දැනුම. අරන් වැඩක් ගන්න. ලෝකෙට. ඒකයි මේ කියන්නේ. එතකොට දැන් අපි නැවත යමු මේ අපේ ලිපියට පෘථිවියේ දේශගුණය සහ කාලගුණය නිර්මාණය වීම හොදෙක්ම පෘථිවි අභ්‍යන්තරයේ හටගන්නා සංසිද්ධීන් මත රඳා නොපවතින බවත් එය සමස්ත ග්‍රහ මණ්ඩලයේ හැසිරීම අනුව වෙනස් වන බවත් පුරාණ තාරකා කාලගුණ විද්‍යාවේ මූලික පිළිගැනීම වේ. ඇස්ට්‍රෝ මීටියරොලොජි යනුවෙන් මීට වසර 2000කට පෙර සිට පැවතෙන භාවිතය ඇතම් කෙනෙකු විසින් සූඩෝ සයන්ටිෆික් ප්‍රැක්ටිස්. ඔය සූඩෝ සයන්ස් කියලා කියන්නේ ව්‍යාජ විද්‍යාව කියන වචනේ. හරි. ඔය සමහර කෙනෙකුට මේ තාරකා කාල විද්‍යාව ඇස්ට්‍රෝ මීටියරොලොජි පේන්නේ සූඩෝ සයන්ස් එකක් වගේ. දැන් අපිට ඇත්තටම පේනවද කවුද සූඩෝ සයන්ස් කරන්න කියලා? ඒ කියන්නේ ඕනම දෙයකට කාබන් විමෝචනයේ ගෝලීය උෂ්ණත්වය කියා කෝකටත් අයිලි දාන්නේ කවුද? ඒක සූඩෝ සයන්ස් නෙමෙයිද? ඒක නිකන් අර ලින්දේ ගෙම්බගේ තර්කය නෙමෙයිද? හැමදාම ඕක තමයි කියන්නේ. රයිට්. දැන් මේව නොතිබිච්ච කාලයක ලෝකේ නියං ගම් වතුර ඇවිල්ලා නැද්ද? දේශගුණික
කාලගුණ විපර්යාස වෙලා ලෝක විනාශ වෙලාම නැද්ද? තියෙනවා. ඉතින් අපි කියන්නේ ඔය වට්ටෝරුව කවුරු හරි මොකෙක් හරි කිව්වහම මේක මල්ලන් ඉන්නේ නැතුව තව චුට්ටක් අතීත ලෝකෙත් බලන්න. සියුම් කණ්ණාඩියෙන් බලන්න කියන එකයි මේ අදහස් කරන්නේ. ඉතින් ඔබටත් මම කියන්නේ ඔය තොරතෝංචියක් නැතුව ඉස්සෝ බණ්ඩක්ක දැල්ල වගේ නැත්තම් කොත්තමල්ලි පත්පාඩගම් කියන වගේම මේ විද්‍යාත්මකයි කියනයි කියනත් මේ බොරු සූත්‍රේම අහලා එපා වෙලානේ තියෙන්නේ. චුට්ටක් ඇත්ත හේතු හොයන්න කියලා මේ පුනපුනාම කියන්නේ. දැන් මං එනවා මෝසම් වර්ෂාවලට. ඔන්න අහගන්න. ලංකාවට වර්ෂාව සපයන ප්‍රධානම අවස්ථා දෙක වන්නේ ඊසාන සහ නිර්ත මෝසම් දෙකයි. ඒවා නියමිත කාලරාමුවක් අනුව චක්‍රීය වශයෙන් හටගනී. මේ මෝසම් සුළං නිශ්චිත කාලරාමුවක් අනුව නිශ්චිත දිසා ඔස්සේම රට තුළට හමා එන්නේ ඇයි? යන ප්‍රශ්නයට නූතන කාලගුණ විද්‍යාවෙන් සාධාරණ ගැඹුරු පැහැදිලි කරමක් සිදු කර තිබෙනු මා දැක නැත. මම ඕගොල්ලෝ දැකලත් නැහැ. මම කවදාවත්ම දැකලා නැහැ. හරියටම මේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි කාලේ ඊසාන මෝසම ක්‍රියාත්මක වෙන්නේ ඇයි? වගේම මේ මාසයේ සිට නැත්නම් ජූලි මාසයේ සිට නිර්තදිග මෝසම ක්‍රියාත්මක වෙන්නේ ඇයි කියලා ඔය නූතන කාලගුණ විද්‍යාවෙන් ගැඹුරු සාධාරණ පැහැදිලි කිරීමක් කරනවා මම දැකලා නැහැ. එහෙම කළා තියෙනවා නම් කරුණාකරලා මටත් දෙන්න බොහොම ආසාවෙන් එක කියවන්න හෝ දකින්න කැමතියි. කියන්නේ මොකක්ද ඒගොල්ලෝ පොදුවේ ඒ කාලේදී ඊසානෙන් හුලං හමනවා. ඉතින් වැස්ස එනවා. මේ කාලේදී නිර්තෙන් එනවා. වහිනවා. ඒකෙත් ප්‍රශ්න දෙකක් තියෙනවා. දැන් අපි දන්නවනේ සාමාන්‍යයෙන් ඊසාන දිග මෝසමේ වැස්ස අඩුයි. නිර්දිග මෝසම සෑහෙන කාලයක් අල්ලා හිටනවා වැස්ස වැඩි. මේකට මං අහලා තියෙන යම් අය කියනවා කාලගුණේ සම්බන්ධ අය ඒගොල්ලන්ගේ වරදක් නෙමෙයි. මේකත් පුද්ගලික අගතියක් නන් නෙවෙයි. ඒගොල්ලෝ ඉගෙන ගත්ත විෂය ඇතුලේ තමයි මේවා කියන්නේ. මොකද්ද ඔවුන් කියන්නේ? ඔවුන් කියනවා ඊසාන මෝසම තියෙන කාලේ ඒ සුළං හමා එන්නේ ඉන්දියාවේ ගොඩබිම් තීරුව හරහා. ඉතින් ඒකේ අර වැස්ස අඩුයි වතුර අඩුයි. ඒ ගොඩබිම් එන්නේ. බැලුවල්මට කතාව ඇත්ත. හැබැයි අපි බැලුවොත් මොකද වෙන්නේ කියලා. ඔය කාලේදීත් හරියටම හිරු පෘථිවිය. පෘථිවිය අනිවාර්යයෙන්ම ජල රාශියක ජල කලාපයක ඉන්න ඕනේ. හිරු ඉන්න ඕනේ ජල නැකතක අනික් ග්‍රහයෝ ජල රාශියවල හෝ ජල නැකත්වල සිටිය යුතුයි. කලාපවල ඉන්න ඕනේ. ඔය කියන කාලේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි කාලේ ওই රටාව තියෙනවා. හැබැයි ඒ කාලේ ඊට සමාන්තරව වැඩි කාලයක් දුවන්නේ නැහැ ඒ ගමන. බොහොම කෙටි කාලයයි ඒගොල්ලෝ ජල කලාපවල ගමන තියෙන්නේ. ඒක එකක්. දෙවෙනි එක තමයි වැඩිම ග්‍රහ ප්‍රමාණයක් ඒ කාලේ සමාන්තරව දුවන්නේ අනිත් කලාපවල. ඒ කියන්නේ උණුසුම ඇති කරන කලාපවල. ඒතකොට නිකන් සමතුලනයක් වගේ හදන්නේ. මෙහෙන් ඇති කරන මේ වැසි තත්ත්වය අනිත් පැත්තෙන් නැති කරනවා වගේ වැඩක්. තාරකා කාලගුණ විද්‍යාව ඉගෙන ගන්නකොට ඕක බලන්න පුළුවන්. එතකොට මගේ යෝජනාව තමයි ඔය ඉන්දියාවේ මුහුදෙන් එන කතන්දරයට වඩා මෙහෙට වැස්සක් වැටෙන්න තරම් ওই තරම් මහා අර නිර්ත තරම්ම ප්‍රබල වූ ග්‍රහ සංයෝජනයක් ඔතන නැහැ. ඒකයි ඒකට හේතුව. ඒ වගේම නිර්ත කාලයේදී ඔබ බලන්න සෑහෙන කාලයක් දිග කාලයක් හිරු පෘථිවිය විශේෂයෙන් පෘථිවිය පිහිටින් වැදගත් වෙනවා. අනික් ග්‍රහේ වැඩක් නැහැ. පෘථිවිය පිහිටන්නම ඕනේ ජල කලාපයක. හරි. නැත්නම් අනික් ග්‍රහේ මොන ජල කලාපෙ හිටියත් අපිට වැස්ස නැහැ. වෙන කොටරි වහි. එහෙම ඉන්නවා නම් ඒ මුලික කොන්දේ සම්පූර්ණ නම් එතකොට මේ නිර්ත මෝසමේදී වැඩිම කාලයක් පෘථිවියයි හිරුයි බුධ සිකුරු ඒ වගේ ග්‍රහයෝ ජල කලාපවල වැඩිම කාලයක් ගමන් කරනවා. වැඩිම ග්‍රහ ප්‍රමාණයක් වැඩි කරනවා වැඩිම කාලයක්. එතකොට වැඩි වැස්සක් එනවා. එතකොට මේ පැහැදිලි කිරීම බලන්න ඇත්තට වෙනවද නැද්ද කියන එක. එතකොට නිකන් කියන කීමන්ට වඩා නිර්තදී වැස්ස මුහුදෙන් එන හින්දා වැස්ස වැඩි. අරක ගොඩබිම හින්දා අඩුයි. ඔය බැලුවල්මට ඇත්ත වගේ පේනවා. ඒක හරි. එතකොට අන්තර් මෝසම් වලදී බලන්නේ මේ ග්‍රහචාර පිළිටන්නේ නැද්ද කියලා. පිළිටනවා. මෝසම් ප්‍රධාන මෝසම් දෙක නම් අනිවාර්යයෙන්ම නිශ්චිත ග්‍රහ රටාවන් අනුවමයි වෙන්නේ. ඒ හිරුගේ ගමන අනුව තමයි මෝසම ක්‍රියාත්මක වෙන්නේ. හිරු ඒ කලාපයෙන් බැහැර වීමත් එක්කම මෝසමේ තීව්‍රතාවය වැඩි වෙනවා හෝ අඩු වෙනවා නැත්නම් නතර වෙනවා. හිරු තමයි ප්‍රධාන කී එක තියෙන්නේ. හිරු ගතිය තමයි කී එක තියෙන්නේ.
එයාගේ යන වේගය අනුව තමයි ඒක තීව්‍රතාවය, ආරම්භය, විකාශනය, ව්‍යාප්තිය, අවසානය සිද්ධ වෙන්නේ. ඒක අපිට කියන්න පුළුවන්. දැන් අපි ඒක කියන්නේ කොහොමද? උෂ්ණත්වමාන වලින් නෙමෙයිනේ. ග්‍රහයන්ගේ දිහා බලලා. ඉතින් මේකයි වෙනස. ඉතින් මේ වගේ දැනුමකුත් ලෝකේ තියෙනවා කියන එක පෙන්වන්නයි මට ඕනේ. ඒක සාර්ථකයි කියන එකත් මට කියන්න අවශ්‍යයි. මොකද කෙටි කාලීන පුරවකථන කරන්න ඉතාම ගැලපෙන්නේ නූතන කාලුගුණ විද්‍යාවයි. මොකද ඒගොල්ලෝ සුපර් කම්පියුටර්ස් පාවිච්චි කරනවා. චන්ද්‍රිකා තාක්ෂණය පාවිච්චි කරනවා. ඒවා කෙස් ගහට තප්පරයට කියන්න පුළුවන් මේ ස්ථානට කොච්චර වහිනවද කියලා. තාර්කා කාලුගුණ විද්‍යාවට ඒ හපංකම කරන්න බෑ. අපිට පුළුවන්කම තියෙන්නේ ඈත දකින්න. අහවල් මාසේ වැස්ස එනවද කොයි කාලෙ පරාසයේද? අහවල් අවුරුද්දේ වැස්ස එනවද කොයි පරාසයේද? නීගියක් එන්න පුළුවන්ද? සුළං ප්‍රවාහයේ කොයි අතරද එන්නේ? ඒව අපිට කලින් දැනගන්න කියන්නේ පූර්ව සැලසුමකට ගන්න නැත්නම් අපිට අර පින් පොයින්ට් එකට මේකෙන් කියන්න බෑ. ඒ කියන්නේ කොළඹ නගරයට හරියටම වැස්ස වැටෙන වෙලාව අපිට මේකෙන් කියන්න බෑ. හැබැයි දවස කියන්න පුළුවන්. කාලය කියන්න පුළුවන්. ඉතින් ඒක මොකද කෙටි කාලීන නිවර්දි වැඩේට නූතන කාලීන විද්‍යාවත් එක්ක සෙල්ලම් කරන්න කාටවත් බෑ. ඒක හරියටම හරි. ඉතින් ලංකාවටත් ඒ පහසුකම් ටික ගත්තාම අපිටත් ඒක කරන්න පුළුවන්. හැබැයි මේක වඩා වැදගත් වෙන්නේ වහිනකොට වහිනවා කියන එක නෙමෙයිනේ. කියලා වැඩකුත් නැහැනේ. දැන් සාමාන්‍ය ලංකාවේ අවුරුදු දවස් 14ට කලින්වත් කියන්න බෑනේ. මේ ක්‍රමය ඉගෙන ගත්තොත් මොකද වෙන්නේ? මුළු අවුරුද්ද පුරාම අපිට තියෙනවා පොඩි ගයිඩ්ලයින් එකක්. මේ කාලේ වැස්ස මෙහෙම එන්න පුළුවන්. වැස්ස නැති වෙන්න පුළුවන් කියලා ගයිඩ්ලයින් එකක් තියෙනවා. අවුරුදු 5කට ගන්න පුළුවන්. 10කට ගන්න පුළුවන්. මූලික අදහසක් අපිට තියෙනවා. ඒතකොට අපි දන්නවා සූදානම් වෙන්න පුළුවන් කෘෂි කර්මයට, ඉදිකිරීම් කර්මාන්තයට, නොයෙකුත් කටයුතු වලට අපි පූර්ව සැලසුමක් තියෙනවා. ඉතින් මේ විෂයන් දෙකම බද්ධ වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස. ඒකට හොඳ අවස්ථාවක් තමයි මේ පෙන්වන්නේ. නැත්තම් මේ එකක් කපලා තව එකක් උඩට ගැනීම නෙමෙයි. ඒ පුරාණයෙන් ගන්න ඕන දේවල් ටික ගන්න ඕනේ. දැන් මම මෙතනින් තමයි මේක නවත්තන්නේ. මම ඔබට නැවතත් ආරාධනා කරනවා මේ විෂය ඉගෙන ගන්න කියලා. ඉතින් අපි අර බලමු පොත මම නොමිලේ දෙන්න උත්සාහ කරනවා. ඉඩ තියෙන විදිහට දැනුමක් දෙන්න බලනවා. මේ වගේ ලිපි වලින් හරි ගමු. හැම කෙනෙක්ම මේ ගැන දැනුම එනවා නම් තමයි හොඳ. ඒතර මේක 아무තු මැජික් කියන්නේ නෙමෙයි. ඉස්සර ගොවියෝ මේවා දැනගෙන හිටියා. යම් ප්‍රමාණයකට. දැන් ඒ දැනුම ගිහිල්ලා. පුරාණ ගැමියෝ ඉන්නවා. මං ගිහිල්ලා තියෙන ගොඩක් තැන්වල මේ විෂය ගැන හොයන්න. මේ ආසියාවේ නම් විශේෂයෙන් ලංකාව තමයි මේකට හොඳම රට. අපේ රටේ පිහිටීමත් වැදගත්. අපේ රටේ ලොකු ඉතිහාසයකුත් තියෙනවා මේ ගැන. හැම ගැමියෙකුටම මේ අවබෝධය තිබුණා. හැම ගොවියෙකුටම මේ අවබෝධය තිබුණා. ඒගොල්ලෝ පරිසර දිහා බලන් ඉඳලා කියනවා වැස්සේ ස්වභාවය. මේ මිනිස්සුන්ගේ අභාවයන් එක්ක මේවා ගිහිල්ලා ඒවා වෙන ක්‍රම. ඒ කියන්නේ ඔය සමහර කුහුඹුවන්ගේ හැසිරීම දිහා බලලා, කටුස්සන්ගේ හැසිරීම දිහා බලලා, සමහර බලාකුළු වල හැඩය දිහා බලලා ඒගොල්ලෝ කියනවා මේ කාලේ මෙච්චර වැස්සක් එනවා කියනවා. ගම් වතුර එනවා කලින් කියනවා. ඉතින් අර පුද්ගල මත රඳා පවතිනවනේ ඒවා. කියන්නේ පුද්ගල හැකියාව, පුද්ගල ඉව ඒ ග්‍රහණය කර ගැනීම ඒවවල නමුත් අපිට සිද්ධාන්තගත කරන්න බෑනේ ඒවා. ඒ ප්‍රශ්නේ. ඉතින් කෙසේ නමුත් දැන් මේක මේ අංග සම්පූර්ණ හදපු එකක් නෙවෙයි තව හදන්න තියෙනවා. ඉතින් මේ විෂයට එන්න කියන එක මම මේ කියන්නේ මම නැවත කියන්නේ ඔය මෝසම් වර්ෂාව නිසක වශයෙන්ම මේ කියන ග්‍රහචාරයේ මතයි සිද්ධ වෙන්නේ. සීතල අවැසි ඉඩෝරවා වෙන්නේ මේ මතයි. කෙනෙක් හිතන් ඉන්නවා මේ ඔක්කොම වෙන්නේ අභ්‍යන්තර පෘථිවියේ සිද්ධ වෙන දේවල් නිසායි කියලා එක බහම් මිත්‍යාවක්. මේක පිළිගන්න අකමැති වෙන්න පුළුවන් කෙනෙක්. නමුත් තිත්ත කොච්චර වුණත් ඇත්ත පිළිගන්න වෙනවා. මම ඔබට කියන්නේ නැවත වරක් අපි එකතු වෙමු මේක ඉගෙන ගමු. එන ඔබ හැමදෙනාටම සුබ වේවා, ජය වේවා.